හරිද? ඔන්න තව ගානක් තියෙනවා සන්නිකර්ෂණ ගානක්. පොඩ්ඩක් වෙනස් කරලා දීලා තියෙන්නේ. මූල 65. මූල 65 සන්නිකර්ෂණ හොයන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ දෙපැත්තේ ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හොයාගන්න ඕනේ. එකක් කවුද? 64 නේ. 64. 64 වර්ගමූල. ඊට පස්සේ කවුද? 8 වරක් 8 64යි 9 වරක් 9 81. එහෙනම් 81. 64 හැදුනේ 8. 81 හැදුනේ 9. හරිද? මේ බලන්න 64යි 65යි අතර ગેප් එක තියෙන එකයි නේද? 65යි 81 අතර ગેප් එක වෙන ගොඩක් තියෙනවා. 5යි 70යි 16ක්. හරිද? මේ දෙන්නගේ හරිමැද කියලා කියන්නේ 8.5. එතකොට ગેප් එක අඩු තැන තමයි සන්නිකර්ෂණේ පිහිටන්නේ. එහෙනම් සන්නිකර්ෂණේ පිහිටන්න ඕනේ මෙතන. හරිද? ඒ කියන්නේ 8ට වඩා වැඩි වෙන්න ඕනේ. 8.5ට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? එතකොට මේක ගත්තොත් 8ට වඩා වැඩි නේ. 8ට වඩා වැඩි 65 මූල. හරිද? 8ට වඩා වැඩි 65 මූල. හැබැයි 9ට වඩා අඩුයි. හරි නේද? 8ට වඩා වැඩි 9ට වඩා අඩුයි. එහෙනම් මේක හරි. ඊට පස්සේ 8.5ට වඩා වැඩිලු 9ට වඩා අඩුයි. 9ට වඩා අඩුයි කියන එක හරි. 8.5ට වඩා වැඩි කියන්නේ මේ පැත්තේ මේ පැත්තේ නෙමෙයි. එහෙනම් ඒක වැරදි. හරිද? 8ට වඩා වැඩි 8.5ට වඩා අඩු. 8ට වඩා වැඩි 8.5ට වඩා අඩු. හරිනේ? ඒ උත්තරේ හරි. එහෙනම් මේ දෙක හරි. ඔන්න ඔහොම අපි තර්ක කරා.